අයියේ බිත්තරයක් ගන්න අමුතු. බිත්තරයක් මන් දෙන්නම්. කොමින්. බිත්තරයක් දෙන්න මල්ලි. right. ඔන්න බිත්තරේ. thank you. හරි. අයියා කාලා බලන්න 100% මම කියනවා අයියා මේ වගේ තෝසයක් කොයිවත් කාලා නෑ මං ඉතින් කන්න දෙයක් නෑ අතන මම එලින්නගේ මෙච්චර ඇහුවා විස්තර. ගින්දර වගේ දුන් දාන ගමන් තියෙන්නේ. ඉතින් ඔන්න අද අපි දැන් ඇවිල්ලා ඉන්නේ මචන් මසිනිච් එකට. ඉතින් මේ අපි ඉන්නේ කොළොන්නාවේ. ඉතින් අපි දැන් ඉන්නවා මාලිගාවත් ඊට පස්සේ මරදාන පුංචි බොරල්ල අලුත් කඩේ මේ ඒරියා එක ෆුල් කවර් කරන්න ඔයගලන්ට. රයිට්. ඉතින් අපි අද ඉන්නේ කොළොන්නාව මොකද මේ පාරට කියන්නේ? මේකට කොළොන්නාවේ අපි ඉන්නේ. ඉතින් අපිට ගොඩක් කට්ටිය මෙතන වීඩියෝ එකක් කරන්න කියලා මෙතන තෝසි වර්ග ගොඩක් රසයි කියලා. ඉතින් අද අපි ආවේ මේ ස්ට්‍රීට් ෆුඩ් එකකින් මේ තෝසි වල ටේස්ට් එක ගොඩක් ගේන්න. රයිට්. අපි යම් මචන් මචනිච් එකට ගිහලා බලමු කොහමද මේගොල්ලන්ගේ තෝසි වර්ග අද තියෙන්නේ. ස්පෙෂලි කියන්නේ මේගොල්ලන්ගේ තියෙනවා මේ බීෆ් දාපු තෝසයක් තියෙනවලු. ගොඩක් ස්පෙෂල් තෝසයක්. අපි යන් ගිහලා බලමු මේක ඉන්දියන් ඔක්කොම මික්ස් එකක් තියෙන්නේ. මේක මාර ආතල්ලක් එයි. අපි යන්. බද කොහොමද මොකෝ වෙන්නේ? පොඩක් එන්න මේ පැත්තෙන් කතා කරන්න. ආමෙන්ද නාරි ඉන්නේ. බයික් එකේ දෙන පොඩ අපි දාගමු. විසි වෙලාවනේ කට්ටිය සෑහෙන ගොඩක් ඉන්න මෙතන බලාගෙන. alright. ඉතින් බයික් එක හැනවද? අවුලන්නේ නැහැ. බයික් චෙක්. අවුලන්නේ නැහැ. ප්‍රාද වගේ නම මොකද්ද? ප්‍රදීපන්. ඉතින් සෑහෙන විසි වෙලාවක තමයි ප්‍රදීපන් අල්ලගත්තේ. ප්‍රදීපන් ඉතින් ඉස්සලම අපිට කියන්න මේ ලොකේෂන් එක කියන්න. මේක මෙගඩ කොළොන්නාව වැල්ලම්පිටිය. වැල්ලම්පිටිය. right. ඔයාලට ඉතේ මේ ඒරියා එකට ෆ්ලඩ් එක ආවා. ෆ්ලඩ් එක ආවම උඟක් කට්ටිය දන්නවා මෙගඩ කොළොන්නාව වැල්ලම්පිටිය කිව්වම. ගොඩක් යවුණාද? ඔව් අඩි 6ක් විතර ආවා මෙතන. මෙහෙක් කියන්නේ මෙහෙට මේ හරියට වෙනකන් ආවා. ඉතින් කොහොමද මුළු ඔක්කොම මේ අස් කරගෙන වැඩි කරන්නේ? 1 month විතර අපි වාලා තිබ්බා. ගෙවල් කොහෙද උර? දෙමඩ කොට ගෙවල් අපි කඩේ ඇරියන් ගෙවල් වලට පස්සේ අවුල් ගානද? ඔව් ගෙවල් වලට අවුල් වුණා වැල්ලම්පිටිය ෂිෆ්ට් වුණා. ඒ වුණත් ඊට අවුල් කරගත්තේ නැහැ. අයිමත් රීකම් බැක් කියලා අනිවාර්යයෙන්. එහෙම තමයි වෙන්න ඕනේ. මොකද මේ බාද කොච්චරවත් මචං අපි දැන් ඉන්න නැගිටින්න. ආමේ නාමේ අනිවාර්යෙන්. හරි. ඉතින් ප්‍රතිපල කියනකොට මොනවද තියෙන ಜಾති මොනවද ෆාස්ට් ෆුඩ් ඉන්නේ නේද වලට පොඩක් කියන්න. මේක අපේ තියෙනවා චිකන් චීස් දෝසු තියෙනවා. චිකන් චීස් දෝසු තියෙනවා. වව්. චිකන් චීස් දෝසු කියලා නිකන් චීස් එකක් දාලා එන එක නෙමෙයි. අපේම ඕන් ඉන්ග්‍රීඩියන්ට්. මගේ වයිෆ් තමයි හදන්නේ මයනේස් ඉත ඔක්කොම එයාම තමයි හදන්නේ. ඒක අපේම ඕන් ඉන්ග්‍රීඩියන්ට්ස් යනවා. ඊට පස්සේ මදුරයි කරින් තෝස කියලා තියෙනවා. මදුරයි කරින් තෝස. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන ප්‍රාන්තයක් මදුරයි කියලා. මදුරයි තියෙනවා. ඒක ඒ තමයි ස්පෙෂල් මදුරයි කරින් තෝස එකට. ඒක ලංකාවට බස්සලා තියෙනවා. ගෙලින්ම මදුරයි. ඒක ලංකාවට බස්සලා තියෙනවා. ඒ රසව ඒ විදිහට තියෙනවා. අනිවාර්යයෙන්ම කන්න ඕනේ නේද ඒක. ඊට පස්සේ තියෙනවා අපේ බීෆ් මසාලා කරි තෝස් එක තෝස් එකේ දැස්සුවා. මසාලා කරි තෝසේ. වාව්. ඊට පස්සේ උඟක් යන්ග්ස්ටර්ස්ලා ළමයි උඟක් කැමති පීසා කන්න. අපි පීසා එකේම දෝස් එකෙන් දැස්සුවා පීසා තෝස් එක. පීසා එකට එන ඉන්ග්‍රීඩියන්ට් ඔක්කොම පීසා තෝසෙන් දැන් මේ පටන් ගත්තා. හරි. දැන් තාමට ප්‍රශ්නේ දැන් හැමතැනම මේ තෝසෙත් එක්ක දැන් ඔය වලට දැන් මේ තියෙන කැම්පස් එකේ නෙමෙයි දැන් මම දැකලා තියෙනවා තැන් දෙක තුනම තියෙනවා. ඕගොල්ලෝ පටන් ගත්තේ කොයි කාලෙද? අපි හරියට 2020 පටන් ගත්තේ කොරෝනා පීරියඩ් එකේ. එතකොට අපේ කඩේ අපි නම තිබ්බේ අම්මේ බඩගිනි කියලා. ඊට පස්සේ සාමාන්‍ය අම්මේ බඩගිනි කියනකොට ගක් අපි තමිල් සාමාන්‍ය සිංහල කට්ටිය කිරිබත් ඒ වගේ තියෙනවානේ. අපේ මේකට එක්ක ගැලපෙලා යන්නේ තෝසෙකට අර නම මේ සෙට් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි මම බැස්සුවේ මේක නම ඇවිල්ලා මචන් මචිනිචි. මම බැදලා තියෙන මගේ අම්මගේ අයියාගේ දුව. එතකොට නෑනා මස්සිනා කම්බයින් එකේ තමයි මේකේ නම මචන් මචිනිචි කියන්නේ. සුපරි. ඉතින් හරි. ඉතින් ඔන්න ඔහොම තමයි වැඩේ තියෙන්නේ 2020 වල මම හිතන්නේ ඔයා තමයි මේ වැඩේ ලීඩින් යන්නේ. ආමෙන්. තෝසේ වල මම හිතන්නේ 2020 දී මේ වගේ දේවල් තිබ්බේ නෑ. මම හිතන්නේ මෙයා තමයි වැඩේ ස්ටාර්ට් කරලා තියෙන්නේ. නියමයි. අපි කාලා බලමු කොහොමද මේ ටෙස්ට් එක කියලා. ඉතින් මචං කොහොමද අපි වැඩේ පටන් ගන්නේ? මොකෙන්ද වැඩේ පටන් ගන්නේ? ඉස්සෙල්ලාම අපේ කකුල සුප් එකෙන් නම් පටන් ගන්න පුළුවන්. කකුල සුප් එකකුත් තියනවලු. නියමයි. ෆාස්ට් ෆුඩ් නේද වැඩේ? ෆාස්ට් ෆුඩ් යනවා. පටන් ගමු වැඩේ ගමු. ඉතින් අපි මචන් මසිනිච් එකේ කිචන් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් ගොඩාක් බිසි වෙලා තියෙන ටයිම් එකක්. ඉතින් ප්‍රදීපන් අය තමයි එළිය ඔක්කොම වැඩේ අරන් යන්නේ. ඉතින් මෙයා තමයි මේ වැඩේ අල්ලගෙන දුවන්නේ. ඉතින් අපි විශාක්කා
අකේ ඉතින් මේ මොනවද දාන්න දැන්? දැන් අද දානවා chicken cheese දෝසෙ එක. chicken cheese දෝසේ. ඔව්. ඉතින් කියන්න පොඩ විස්තරයක් වගේ. හරි මාසයි උයන එක. අහහ. මම හස්බන්ඩ් කිව්වා මෙහෙම මට කඩයක් දාලා දෙන්න කියලා. එයාත් ඒ කැමැත්තට මේවා වෙලා Right. මට කඩයක් දාලා දුන්නා. නියමයි වැඩ පටන් ගමු. ඉතින් මේ හැම දෙයක්ම ඔයාගේ අතින් තමයි හැදෙන්නේ නේද? ඔව්. අපේ ඕන් Right. මයොනිස්, අහහ. ඕන් chili powder ඔක්කොම මගේම ඕන් product. නියමයි. ඉතින් දැන් මේ ප්‍රදීපන් අයියත් එක්ක තව කවුද අයිය අපි අක්කට සපෝට් එක දෙන්නේ? තම බැලට දෙන්න කිව්වා. ඉතින් දැන් මේ මට මේ ආරංචි වෙච්ච විදිහට මම දැන් මේකද මෙතෙන්ට දැන් කෑම ගන්න ආව කට්ටියත් එක්ක මම කතා කරාම කට්ටිය කිව්වා මෙහෙ මේ හදන මේ තෝසල කොපි කරනලු කට්ටියම. ඇත්තද? මට මේ අර කෑම ගන්න ආව කෙනෙක් කිව්වේ. කට්ටිය වටේම කට්ටිය කොපි කරනවලු මේක. තමයි කියන්නේ එච්චර රසද හැබැයි ඉතින් මේ උෂාත්කගේ කෑම වගේ රසෙම කොපි කරන්න බෑනේ නේද? ඒක ඇත්ත. ඒක වාගේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් නැදෙන්නේ. නියමයි. මේකට එන මයොනිස් අයියා ඔව්. මමම අදන එක. නියමයි. කොච්චි දාලා මේක මගේම ඕන් ඉන්ග්‍රීඩියන්ට් එකේ එන්නේ. ඒ වගේම මේ චිකන් එකතුත් මගේ ඕන් right දැන් මේ දාන්න චිකන් එක නේ. ඔව් අයියා මේක ඇවිල්ලා මගේම ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා මමම මගේම ඕන් හදාගන්න chicken ප්‍රෙපරේෂන් එක නේ. තමයි මේක. wow නියමයි. මනුෂ්‍ය තෝ ආදන යන්නේ. ඔව් මයොනිස් එකත් මම අදන එක අයියා. මයොනිස් ಜಾති දෙකක් එනවා. දැන් පොඩි ළමයි ඇවිල්ලා ඕනේ කිව්වොත් අපි කොච්චි දාන්න නැතුව කොච්චි මයොනිස් නැතුව normally ඒගොල්ලන්ට සැර නැතුව හදලා දෙනවා. දැන් කොපි කරන කට්ටිය ওই දේවල් හිතන්නේ නැහැ. ළමයින්ටයි ලොකු අයට ඔක්කොම එකම දෙයි. ඒකට උෂායම නෑ උෂා ළමයින්ට වෙනම ඊට පස්සේ ලොකු අයට වෙනම එමෙ හිතලා තමයි හදන්නේ මේ හැමදේම. මම පේන්නේ නැද්ද හැමෝටම ওই ගාන දෙනව නේද? මොනවාද අයියා? චිකන් ඒවා නෑ amountම මේ ගාන තමයි. ඔය එන කස්ටමර් ළඟ ආන්සර් කිව්වා ඒකනේ මට කිව්වා. අපේ ක්වොලිටි එක අයියා අපි දැන් කඩේ දාලා මාස 6ක්. ඒ මාස 6කට අපේ ක්වොලිටි අපි ඒමම තමයි මේන්ටේන් කරන්නේ. right නියමයි. මොකද මේ මම මේ මෙච්චරලා දැන් මේගොල්ලෝ බිසිනේ. මම ඉන්නවා මේ ඉන්න අපේ වීඩියෝස් බලන කස්ටමර්ස්ලා ගොඩක් ඇවිල්ලා හිටියා. මම ඉන්නම කතා කරා. නිතරම ගන්නේ නැහැ ඉන්නේ. රසයි කියලා මෙතන. මේ ග්‍රෑන්ඩ් පාස් වල ආව කට්ටියක් ඉන්නවා මෙතන ඉස්සරහ. අපිට ජායල හඳාන ඒ ඉඳලා මේ ඉඳලත් කට්ටිය එනවා. ගොඩක් දුර ඉඳලා ඕඩර් කරලා කට්ටිය ගන්නවා. ඒක තමයි මට දැන් මේ ඉස්සර ඉන්න කට්ටිය කතා කරද්දි ඉස්සර කිව්වා. අපිට ඇත්තටම සතුටුයි. මේ ඒ වගේම තමයි ඉතින් පොඩ්ඩක් කියන්න මම දැන් අපිට පෙන්නන මේ ගෙදරක පාර තියෙනවා ගම් වතුරාව ඉතින් මේ ගානට ඇවිල්ලා තියෙනවනේ. ඔව් අයියා. ඔයගොල්ලෝ මේ පොඩි කාලෙන් මෙච්චර හිතර ගට්ටක් කරන් නැගිට්ටකම අපිට වටිනවා. ඇත්තටම. thank you. ඒත් අපි ගම් වතුරේට මේවා වුන්නේ අයියා. අපි කිව්වා ආයිමත් අපි නැගිටින්න. අනිවාර්යෙන්. ඉතින් අදම ස්පෙෂලි කියනවනේ මේ වැඩේ 2020 පටන් ගත්ත කියලා අපිට ප්‍රදීපන් කිව්වා. ඉතින් අතන වටිනවා. එයා තමයි අයියා මට හොඳ සපෝට් එකක් දෙන්නේ. අන්න ඒ තමයි සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් වෙන්න ඕනේ. ඔව් ඇත්තටම මට හොඳ සපෝටිං හස්බන්ඩ් එයාගේ ජොබ් එකත් අයින් කරලා අයින් වෙලා මාත් එක්ක මේ ගමනට ආවා. අයියා මම තව එකක් කියන්න ඕනේ. අපේ නමේ ඉස්සරහ කෑල්ල එක්කෙනෙක් අරන් පිටුපස්ස කෑල්ල එක්කෙනෙක් අරන් මට ආරංචි තියෙනවා. ඒ වුණාට අයියා අපිට වෙන බ්‍රාන්චස් නැහැ. ඉස්සරහ නම කෑල්ලෙත් නැහැ, පස්ස නම කෑල්ලෙත් නැහැ. අපි අනිවාර්යෙන් මච්චා මච්චිනිචි තමයි. මචන් මච්චිනිචි තමයි. ඉතින් අලුත් එකක් දැම්මත් අනිවාර්යෙන් බණ්ඩ එනවා තමයි. අනිවාර්යෙන් එකක් දාන්න ඕන කොල්ලවා. අනිවාර්යෙන් very soon අපි අපේ අනිත් බ්‍රාන්ච් එක පටන් ගන්නවා. right පටන් ගමු බැරි. wow මේ සයිස් එක මාරම සුවඳක් මේකේ තියෙන්නේ මේ කනකල් ඉවසිල්ලක් නෑ. මට ඉතින් මේක දැන් මේ කැල්ලක් කරලා කන්න දෙන්න කමන්න අපි පොඩ ෆොටෝස් ටිකක් ගන්න ලස්සනට කම් එක. මේ පොඩක් ස්ක්‍රීන් දෙන්න බලන්න. right අයියා 2021 මෙතන කොරෝනාට පස්සේ ෆස්ට් ටයිම් අපි තමයි මේක ඔක්කොම ලංකාවේ ඉන්ට්‍රොඩියුස් කරේ. ඒක තමයි මොකද මම මේ කාලෙත් එක කල්පනා කරලා බැලුවා මොකද සමහරක් දේවල් මීට පස්සම පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ කොපියක් තමයි වටේම තියෙන්නේ. ඉතින් ඔන්න ඔරිජිනල් මේක. ඔරිජිනල්ම මචිනිචික තියෙන්නේ මෙගොඩ කොලන්නා නේ. ඔව් අනිවාර්යෙන් මේකට කොලන්නා. no branches. ගන්න එපා රැවටෙන්න එපා. ඔයගොල්ලන් ඔරිජිනල්ම කන්න ඕන නම් අයියේ බිත්තරයක් ගන්න අමුතු. බිත්තරයක් මන් දෙන්නම්. ගොමින් බිත්තරයක් දෙන්න මල්. right ඔන්න බිත්තරේ. thank you. හරි. ඉතින් මේ බීෆ් එකට බිත්තරේ උතරනවා නේ. බිත්තරයක් වෙනවා අයියා. මගේම ඕන් අල පේස්ට් එකක් එනවා. wow නියමයි. අතන මේ සුවඳවල් ඉතින් මට මාර සුවඳක් එන්නේ. ඉතින් අතන බඩගින්න වැඩි වෙලා තියෙන්නේ දැන්.
දැන් මොනවද දාන්නේ? දැන් බීෆ් එක දානවා අයියා. බීෆ් එක. ඒකත් ඔයාලද හදන්නේ? මේකත් මම හදන්නේ. මේකට හදන chili powder උත් අයියා. ඔබ මම හදන්නේ? තමයි හදන්නේ. එහෙමද? ඔව් very soon ඇවිල්ලා අපේ chili powders ඒව ඔක්කොම අපි introduce කරන්න කරමු. අනිවාර්යෙන්ම අපි කරමු නේද? කොහමද කතා කරන්නේ? අනිවාර්යෙන්. මේ ප්‍රදීපන් කිව්ව ඔයගොල්ලෝ මේ මොනවාද කිඹුලාවල පැත්තට තාවල්නේ? ඔව් කොරෝනාට පස්සේ අපි ඉස්සර කිඹුලාවල්ලේ. නියමයි අපේ ගෙවල් පැත්ත. හොඳ කස්ටමර් බේස් එකක් අපිට ඉන්නවනේ ඒ පැත්තේ. ඒ කියන්නේ අපේ ගෙවල් පැත්තේ හොඳ කන බොන මිනිස්සු තමයි ඉන්නේ. එතකොට කරේ අම්මේ බඩගිනි නම. අම්මේ බඩගිනි නේද? මටත් බඩගිනි නේද? රයිට් දැන් ලුණු ටික දාගන්නවා. වාව් නියමයි. ඔය පොඩ්ඩක් ඔය කෑම ලුණු කෑල්ලක් හැපෙද්දී තියෙන වෙනම ටේස්ට් එකක් නේ. මම අත්‍තරම කැමති මේ වලට. මම තමයි පොඩි අයියා කාලා බලන්න 100% මම කියනවා අයියා මේ වගේ තෝෂයක් කොයිවත් කාලා නෑ. මම ඉතින් කන්න දෙයක් නෑ. අත්‍තරම මම එලින්නගේ මෙච්චර ඇහුවා විස්තර. දැන් හොඳට බීෆ් එකම ඇදලා තිනවා. ඊට පස්සේ එග් එකක් ඇදලා තිනවා. දැන් මේ ෆ්‍රෙෂ් අනියන් ඇදලා තිනවා මේකේ. බලමු කොහොමද ටේස්ට් එක කියලා. රයිට්. ඉතින් දැන් ගොඩක් බිසි. දැන් මේ ප්‍රදීපන්ව කට්ටිය වට කරන් ඉන්නේ තව බිස්නස් වලට. මම එනම් පොඩක් එළියට යන්නම්. ඔයගොල්ලෝ වැඩේ කරගන්න. thank you රයිට්. ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ මචන් මචනිචික ඉන්නේ කොළොන්නාවේ මෙගොඩ කොළොන්නාවේ තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් මේ පාරේ පොඩ්ඩක් කරලා පොඩි ප්‍රමාණයක් තමයි තින්නේ. ඉතින් මේකට මාර සෙනගක් කියන්නේ. ඉතින් අපි ඒක තමයි මේ තැන වාගත්තේ. ඉතින් කට්ටියම කියන මේ තෝසි වල තියෙන ස්පෙෂල්ම තැනක් තමයි මේක කියලා. රයිට්. මම දැන් අරන් තියෙන්නේ බීෆ් එකයි චිකන් එකයි අරන් තියෙන්නේ. ප්‍රදීපන් මේකට මොකක්ද කියන නම්බරද? chicken cheese dosa එනිත් එක beef masala curry dosa. ඉතින් ඔන්න උදා වෙන්නේ. right අපි නම් beef එක එල්ලපෙනමු. wow මේ chicken එක wow ගින්දර වගේ දුන් දාන ගමන් තියෙන්නේ. මේක මසන් කෑල්ල නැත්නම් වැඩක් නැහැ. අනිවාර්යෙන් මේක කන්න සුපිරි. තෝසකත් නියමයි. බීෆ් කරි එකත් නියමයි. නියම ස්පයිසි දිනවා. ෆස්ට් ටයිම් මම තෝසයක් එක බීෆ් try කරා. සුපිරි. මේ ඉන්න ටේස්ට් එක චට්නි ඕනෙත් නෑ නියමයි. එහෙම කියන්න බෑ මේ චට්නි බරුවා. මම තෝස වල කාපු සුපිරිම චට්නි තමයි දෙන්නේ. මේ වීඩියෝස් වල ඔයගොල්ලෝ මේ කටින් කඩ කවන්න දීපුවම මම කවලා පෙන්නනවා මේ කොච්චර රසද කියලා. මේක සුපිරි. මේ දින උෂා ආදන බීෆ් එකෙන් මයොනයිස් එකෙන් තෝසි පේස්ට් එකෙන් ගන්න එක සුපිරි. ඉතින් මේ තියෙන්නේ chicken cheese දෝස එක. බලමු කොහොමද ඒක. වා උණු උණුවෙන් දිනවා. wow cheese එක නියමන කරන මේ chicken එක marinate ලා මාරාත. right මං ජීවිතේ කෑව රසම දෝස දෙයක් තමයි දැන් කාලේ ඉන්නේ. beef curry දෝස එකයි chicken cheese දෝස එකයි. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ මෙන්න තව crab soup එකක්. මේක මාර ෆාස්ට් මොයින් ලුක්. ඒක ඇත්තටම ඉතින් හිතා ගන්නත් බෑ ඉතින්. crab soup එකක් ෆාස්ට් මොයින් කියන්නේ දීලා බලමු කොහොමද කියලා. මේකත් සුපිරිටම ඇති.
පොඩි හෙම්බිරිස්සාවක් වගේ ඇවිල්ලා උණක් එහෙම තියෙනලාට පොඩි සුප් එකේ ගුරක් ගාලා බලන්න. දැන් නරල පොඩි දාඩිය පාරක් දැම්මා වගේ සුපිරියා. එන්න කෙනෙක් අපේ ඉන්න පොඩි කාස රෝගියෙක් ඉන්න අපේ. ඊළඟ මචං වාඩ කවන්නේ. Nice. Water. මාරු කියන්නේ මේක. මේකට මේ ගම්බිරිස්සෙම හොඳට වැදිලා තියෙනවා. මේකමයි. வேற level. අනිවාර්යයෙන් try කරලා බලන්න. දැන් රසම්යක් ගැහුවා වගේ රසම් මික්ස් සුප් එකක් එක. බලමු කොහොමද? වාව් මේ තියෙන මధుරේ කරි දෝසය. චට්නි කියනවා? ඔව් චට්නියක්. මේක චට්නිය කොතන පොඩකින්? Right. Heavy. මధుරේ කරි දෝසක පේනද ගන්න හොඳට චිකන් එක ඇටලා දිනවා. වෙනස්ම ටේස්ට් එකක් තියෙනවා. මොකද මේක මధుරේ කියන ප්‍රාන්තේ කරි ස්ටයිල් එක මදලා දෙන්නේ නියමයි. ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ දේවල් ඇඩ් කරලා මදලා දෙන්නේ නියමයි. මේ දිනේ පීට්සා දෝසෙ. මේ පීට්සා විතර ඔය චීස් මයොනයිස් හැමදේම ඇඩ්ලා දෙනවා. ඔය චිකන් එකම ඇඩ්ලා දෙනවා. මේ මැද්ද නම් හොඳට තියෙනවා. ඉතින් අපි මේ පොඩි කෑල්ලක් කලබලමු සයිඩ් එකේ. හොඳ ක්‍රීමි ටේස්ට් එකක් තියෙනවා නෙමෙයි. අපිට දැන් තියෙන්නේ ෂවර්ම try කරලා බලන්න. ඉතින් මේ ෂවර්ම හදලා තින්නේ මේ දෝසකින්ම තමයි. බලමු කොහොමද ෆිල්ම් එක කියලා. පොඩ කෑල්ලක් කඩලා ගමු. සවර්ම ෆිල්ම් එක තමයි මේකට දාලා තියෙන්නේ. මේ තමයි අපේ උෂාක්කගේ වැඩ. සුබිරි ජයවා. Alright, ඉතින් ඔන්න බඩ දැන් මචන් මසිනී චිකන් දැන් බඩ පැරෙන්න කාලේ ඉන්නේ. ඉතින් අපි try කරලා බලුවා beef dosa try කරලා බලුවා. ඊට පස්සේ chicken cheese dosa ඊට පස්සේ pizza shawarma මේ හැමදේම try කරලා ඉන්නේ. ඇත්තටම සුපර්. මම මේ තරම් රසට toaster එක වෙන කොහෙන්වත් try කරලා නැහැ. ඇත්තටම ගොඩක් රසයි. ඇත්තටම ලොකු වෙනසක්. මොකද අපි හැමතැනම කන toaster එක නෙමෙයි තියෙන්නේ. ඒක තමයි මේ චට්නි එකත් නේ අපි හැමෝම toaster එක කන සම්බල් එක තියෙන්නේ. ඒකෙත් වෙනම unique taste එකක් තියෙනවා. ඇත්තටම කියන්නේ මගේ හදවතින්මයි කියන්නේ හැමදේම සුපිරි. ඒ වගේම තමයි ස්පෙෂලි මතක් කරන්න ඕනේ මෙතන උගන්න දැන් මේක පෙන්වන්නේ දැන් මේ බිත්තියේ තියෙනවා ගම් වතුරාව මට්ටම. ඉතින් එච්චර ගම් වතුරාව තියෙන තමයි මේ ආයිත් පණ ගහලා නැගිටලා තියෙන්නේ. ඒක ඇත්තටම ඔයගොල්ලෝ විශ් කරනවා දෙන්නටම. මගේ හදවතින්ම ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම වැඩේ ගොඩ දාගන්න ඕනේ. නියමයි අනිවාර්යයෙන් ගොඩ යන්න ඕනේ. අමේ නාමේ හරිද? thank you. ඒ වගේම ඇවිල්ලා මේ දේවල් try කරලා බලන්න. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ idea එකක් තියෙනවා. මේ ජායල කදාන පැත්ත පොඩි රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න. ඉතින් ඔයගොල්ලන්ගේ මොකක් හරි ස්පේස් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට රීසනබල් ප්‍රයිස් එකකට දෙන්න පුළුවන් නම් කතා කරන්න. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඔයගොල්ලන් ටෙලිෆෝන් නම්බර්ස් හැමදේම. එහෙනම් අපි ඔයාලට විශ් කරනවා ඔයගොල්ලන්ට. ජයවා වැඩේ නියමට කරන් යන්න. අපි අමු වෙනා. Okay, හරි God bless. ජයවා. හරි ඕකේ. අපි අමු වෙනා. හරි.